දන්නේ නැහැ ඇත්තටම ගොඩක් දේවල් මෙයා අපේ රටේ නැති දේවල් නේ තියෙන්නේ. ඊට මෙතන බලන්න මේ ලෑම්ප් එක මාර ලස්සන. පළවෙනි වතාවට තමයි වැඩක් බාර අරගෙන එදා උදේ ෂූට් කරලා හවස එඩිට් කරලා දෙන්න. ඉතින් ඒකත් බලමු වීඩියෝ එක අන්තිමට කයින්. ඒ වගේම තමයි එතනින් තව කාමරයක් තියෙනවා. කාමර 3යි මේකේ. මේක ලොකුම කාමරේ. ඉතින් මේ තියෙන තව එකක් තියෙන්නේ 59 A. මේක ඇතුල් වෙනකොට මේ තියෙන පොඩි කොරිඩෝරයක් වගේ ගිහිල්ලා මෙතන මේ ඒකත් එක්කම මේ පැත්තේ තියෙනවා අපිට උයන බඩු තියාගන්න. නිකන් මේකත් පැන්ට්‍රි එකක් කියලා බෑ නිකන්. ගබඩා කාමරයක් වගේ. මේක ඇතුලේ තමයි හැම බඩුවම තියෙන උයන බඩු. Subscribe to my channel and hit the bell icon so you never miss any video from my channel. ඉතින් ආයිබෝන් හැමෝටම සමාජ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකට. ඉතින් thumbnail එකේ දකින්න නැති මොකද්ද මේ වීඩියෝ එක කියලා ඇත්තටම ලස්සන වීඩියෝ එකක්. E9 V එකෙන් කොරියාවට ආව මම 2015 ආව 2019 ගියා. ඉතින් මම 2018 YouTube channel එක පටන් ගත්තා. ආපහු මම 2018 මාස 6කට පස්සේ ලංකාවට ගිහිල්ලා මම ආපහු කොරියාවට ඇවිල්ලා දැන් අවුරුදු 2කට කිට්ටු වෙන්න එනවා. ඉතින් මේ කාලය ඇතුළත මම මගේ ජීවිතේට එකතු කරගත්ත දේවල් බොහොමයි. ඉතින් විශේෂම දේ තමයි මම නිතරම නිවාඩු දවස්වලට YouTube channel එකට වීඩියෝ එකක් කරන්න එළියේ ඇවිදිනවා. ඉතින් ඒ ඇවිදින අතරතුර මට හමු වෙච්ච පිරිසකකින් මට ආපු වැඩක් තමයි මේක. ඉතින් ඉස්සරහට ගිහිල්ලා අපි කතා කරමු මේකේ ඉතුරු විස්තර ටික. 진짜 많이 했어 그동안에? 예, 많이 했어요. 돈도 많이 벌었어? 돈도 많이 벌었어요. 얼마나 벌었어? ඉතින් කොරියන් ජාතිකෙක් හම්බුනාම සාමාන්‍යයෙන් කාලෙකට පස්සේ හම්බුනාම අහන ප්‍රශ්න ටික ඔය ටික තමයි සල්ලි සෑහෙන හම්බ කරාද කොච්චර හම්බ කරාද කියලා. ඉතින් ඒව අහනවා. ඉතින් ඒක නෙමෙයි අපි කතාවට යන්. මම YouTube වීඩියෝ කරන්න එළියට බැහැලා මං එළිය වීඩියෝ කරන අතරතුර මට හම්බෙන් අපාර්ට්මන්ට් එකක් ළඟදී මට මාකටිං කරන පිරිසක් හම්බුණා. ඉතින් හම්බෙලා මට යෝජනාවක් කරා මේ අපේ අපාර්ට්මන්ට් එක ගැන වීඩියෝ එකක් කරන්න. වීඩියෝ එකක් කරලා ඔයා මේ අපිට මේව කළා හදලා දෙන්න. මේ අපි ඔයාට අපාර්ට්මන්ට් එකේ අපි ඒ වීඩියෝ එකට ඔයාට කමිෂන් එකක් ගෙවන්නම්. මේකේ මේ ඔයාගේ YouTube channel එකේ දාන්න කිව්වා. මේකේ සේල් වෙන විදිහට කමිෂන් එකක් ගෙවන්නම් කිව්වා. ඉතින් ඒ වීඩියෝ එක ඇත්තටම මම ලැබිච්ච අවස්ථාවක් නිසා මම කරලා මම YouTube channel එකට දැම්මේ නැහැ. මම පොඩි වීඩියෝ එකක් එඩිට් කරලා දුන්නා. ඇත්තට මේ දේ කරේ මම හරි ආසාවෙන් මට කොරියන් පිරිසක් එක්ක වැඩ කරන්න හම්බෙච්ච පළවෙනි අවස්ථාව නිසා. ඉතින් ඒ වීඩියෝ එක කරලා දීලා ඊට පස්සේ යාළුවට මේ වීඩියෝ එක මාර විදිහට සැටිස් වුණා. වීඩියෝ එක හරි ලස්සනයි කිව්වා. ඉතින් ටික දවසකින් මට යාළුවා යෝජනාවක් ගෙනාවා. එයාලගේ අලුත් අපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒ අපාර්ට්මන්ට් එකේ වීඩියෝ එකක් කරලා දෙන්න. ඔයා කොහොමද වාගේ ගන්න ගණන් හැමදේම කතා කරලා. ඉතින් මට ආරාධනා කරා මේ වැඩේ කරන්න යන ගමන් මගේ නිවාඩු දවසක උදේ යන්නේ. ඉතින් මම ඒකට කොරියාවේ මෙයාලා සමාගමක් එක්ක එකතුලා මේ වීඩියෝ වැඩේ කරන්න යාලට ලොකු ගාණක් යනවා. තනි මිනිස්සෙක් විදිහට යාලා මගේ වැඩක් දැකලා මාව රෙකමන්ඩ් කරපු නිසා මම ඒකට ගාණක් යෝජනා කරා. කොරියාවේ මුදලින් නම් පොඩි ගාණක් පෙක් ඕෂිප් මානං. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වෙන්නේ ලක්ෂ 3ක්. ලක්ෂ 3කට වැඩි මුදලක්. ඉතින් මෙයාලා එකෙන්ම කැමති වුණා. ඉතින් වීඩියෝ එක කරන්න තමයි ගියේ. මගේ නිවාඩු දවසේ මම කරපු ලොකුම ඇචීව්මන්ට් එක කොරියාවේ ඉතිහාසයේ මම ගත්ත වැඩක් කරලා ගත්ත ලොකුම මුදල මේක වෙන්නේ නැති. 동시에 일단은 녹음을 한번 해보자. 네. 편집하고 짧게 찍고 이렇게 해서. 네. තව දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් කොරියාවේ වැඩක් කරද්දී ඒ ලොකු දේවල් පාවිච්චි ගන්න. අතර මගේ ළඟ තියෙන දේවල් මම පාවිච්චි ගන්නේ GoPro Hero 12 එකයි වගේම මගේ DSLR එකයි දෙක යූස් කරලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් අපි බලමු උතුරට ගිහිල්ලා කොහොමද වැඩේ කියලා. ඉතින් එහෙනම් අපි යමු. ඉතින් මට වීඩියෝ එකේ ගොඩක් දැන් හඬ කවන්න සිද්ධ වුණා. ඒකට හේතුව තමයි මේ කාර් එක ඇතුලේ මියුසික් එකක් දාලා තිබ්බා. මම කොච්චර කතා කරත් ඒ ටික YouTube එකට දැම්මම කොපිරයිට් එකක් වදිනවා කියලා දන්න අය දන්නවා. ඉතින් මේ අපි යන්නේ මොඩල් හවුස් සෝන් එකකට. ඒ කියන්නේ මේකේ විස්තර කියනවා නම් කොරියාවේ අපාර්ට්මන්ට් එකක් හදන්න කලින් අපාර්ට්මන්ට් එකේ ප්ලෑන් එක හදලා සාමාන්‍යයෙන් ඒක ඇතුලේ එන හවුස් ටිකේ ඉතින් හැමදේම ප්ලෑන් එක හදනවනේ. ඒ අපාර්ට්මන්ට් එක ඇතුලේ එන අපි උදාහරණයක් විදිහට ගත්තොත් ABC කියලා ගෙවල් වර්ග තුනක් තියෙනවා නම් ඒ ABC කියන ගෙවල් වර්ග තුනම එයාලා අපාර්ට්මන්ට් එක හදන්න කලින් මිනිස්සුන්ට මොඩල් හවුස් එකක් හදලා ඒක ඇතුලේ ඒ ABC කියන ගෙවල් තුනේ මොඩල් එක ප්‍රදර්ශන කරන විදිහට. ඒ කියන්නේ ඒකේ සාල එන්නේ කොහොමද, කාමර එන්නේ කොහොමද, ෆර්නිචර් එන්නේ කොහොමද, ඒකේ එන්ට්‍රන්ස් එක කොහොමද තියෙන්නේ, ඒ බාත්රූම් තියෙන්නේ කොහොමද, ඒවට යූස් කරන ටයිල් එක මොකද්ද, ඒ වගේ හැමදේම හදලා
එයාලා අපාර්ට්මන්ට් එකේ ෆවුන්ඩේෂන් එක පටන් ගන්න කලින් අපාර්ට්මන්ට් එකේ ගෙවල් ටික විකුණලා ඉවර කරනවා. ඉතින් කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් එයාලා මේක ඇතුළට ගිහලා බලලා එයාලට සෙට් වෙන්නේ A කියන ගේද B කියන ගේද C කියන ගේද කියලා බලලා යන්න ඕන මොන තට්ටුවද කියලා ඒක එයාලා තීරණය කරලා පළවෙනි තට්ටුවේද දෙවෙනි තට්ටුවේද ඔහොම තට්ටු 10ක් 12ක් වුණත් ඒ හැමදේම තීරණය කරලා එයාලා කරන්නේ අපාර්ට්මන්ට් එක හදන්න කලින් Tamanට ඕන ගේ වෙන් කරගන්නවා. ඉතින් ගොඩක් වෙලාට කොරියාව වෙන්නේ අපාර්ට්මන්ට් එකක් හදලා ඉවර වෙනකොටම ඒ අපාර්ට්මන්ට් එකේ ගෙවල් ටික විකිණලා ඉවර වෙනවා. ඉතින් මම ඇතුළට ආව වීඩියෝ එක කරන්න ඇත්තටම මේක මට විශේෂම අවස්ථාවක්. මොකද හේතුව කොරියන් කම්පැනි එකක් එක්ක කොරියන් අයත් එක්ක මට වැඩ කරන්න ලැබිච්ච ලොකුම අවස්ථාව. ඇත්තටම විශේෂයෙන් මේකත් කියන්න ඕනේ ගොඩක් වෙලාට මම මේ ලංකාවේ ඇත් එක්ක වැඩ කරලා තියෙනවා. ලංකාවේ හැමෝම නෙමෙයි සමහර අය මාන් 20-30 ගනිද්දී සමහරලාට මේ කොරියන් අයගෙන් ගත්තේ මාන් 150 වුණාට මෙයාලා මට ඒ පේමන්ට් එක කරද්දී කිසිම වෙලාවක මට අඩුපාඩුවක් කිව්වේ නැහැ. පේමන්ට් එක කිව්වාගේම කර අපේ වුණාට අපේ ලංකාවේ අය සමහරලාට කියන්නත් කනගාටුයි. සමහරු පේමන්ට් එක කරද්දී වීඩියෝ එක මුලින් හොඳ කියලා පස්සේ නැති අඩුපාඩු සෑහෙන්න කියනවා. ඉතින් ඒ වෙලාවට ඉතින් ඇත්තටම කලකිරීම ඇති වෙන ඒක බලද්දි මේ කොරියන් අයත් එක්ක මේ වගේ වැඩක් කරාම ඇත්තටම හිතට මාරම සතුටක් තමයි ලැබෙන්නේ. DSLR එක රෙඩි කරගත්තා. I don't really know what comes next. I'm just doing my best, even though I'm so stressed out. Everything just feels like a test that I fail, so depressed when I can't seem to get out. But something deep inside won't let me quit. I swear that I'm inspired by all this shit. Tell me that I can't and I won't. That's what guides me the most. Fuck your lies, I'll do what I want. Inspired by thirst, I'm inspired by worth. I desire your worst, so you can just hide while I work. I ain't tired, you first. I'll write a second, third verse about the lies you go disperse. You never did shit, I know it hurts. Something deep inside won't let me quit. I swear that I'm inspired by all this shit. Tell me that I can't and I won't. That's what guides me the most. Fuck your lies, I'll do what I want. පැයක් වගේ ඇතුළත වීඩියෝ එකට ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකට ඕන රෂස් ටික ඉක්මනට ගත්තා. මොකද දැන් එන්න කොරියන් ජාතිකයෝ මේක පිරෙනවා මේ අපාර්ට්මන්ට් එක බලන්න ලස්සන අපාර්ට්මන්ට් එකක්. ඉතින් මේක එඩිට් කරන්න මගේ කාමරේ මම චූටියට ස්ටුඩියෝ එකක් වගේ හදාගත්තා. ඉතින් හරි සතුටුයි. අලුත් අවුරුද්ද ලබනකොට 2024 දෙසැම්බර් 31 තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ජීවිතේ පළවෙනි වතාවට තමයි වැඩක් බාර අරගෙන එදා උදේ ෂූට් කරලා හවස එඩිට් කරලා දෙන්න. ඉතින් ඒකත් බලමු වීඩියෝ එක අන්තිමට කයින්. ඒ වගේම තමයි මට ඔයාලට මෙතන කොහොමද වෙන්නේ මොනවාද මේක ඇතුළේ තියෙන තොරතුරු කියලා පෙන්වන්න ඕන වෙච්ච නිසා වීඩියෝ එකෙන් පස්සේ මම ඔයාලට මේක එක්ස්ප්ලেইন කරන්න මම මේක ඇතුළට ගියා බලන්න ඒ ටිකත්. මේක ඇතුළට ආපු දැනම තියෙන්නේ මේ මෙතන තියෙන්නේ සපත්තු කබඩ් එක තියෙන්නේ. මේ මම වීඩියෝ එකට අමතරව පොඩි එකක් දා ගන්නවා. ඉතින් අපේ ගෙවල් වල එහෙම නැහැ මේ ඇතුළට ආපු හැටිම මේ ආයිසල මෙතන තියෙන මේ ස්පෝර්ට්ස් ඒ කියන්නේ අපි ක්‍රීඩා බඩු තියෙන තැනක් තියෙන්නේ. ඊට පස්සේ එතන ආපු හැටිම ඇතුළේ තියෙනවා ආපු ගාම මේ සපත්තු කබඩ් එක තියෙනවා. ඉතින් ඊට පස්සේ ඇතුළට ආවම එතනම බාත්රූම් එකක් තියෙනවා. බාත්රූම් එකත් එක්ක මේ පොඩි කාමරයක් තියෙන්නේ. ඉතින් බලන්න කාමරේ තියෙන්න ඕන බඩු ටික විතරයි තියෙන්නේ. පොඩි අල්මාරියක් තියෙනවා. ඒකටම මේක මේ ඩ්‍රෙසින් ටේබල් එක එකටම ඇටච් කරලා මේ පොඩි ඇඳක් තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ලැප්ටොප් එක හරි මොනවද තියාගන්න ඕන පාඩම් කරනවා නම් ලස්සන ටේබල් එකක්. මේ බලන්න මේ ඉමේජස් උනා හරි ඇහැට මේ මාර්ම සනීපයි මේක ඇතුළට ආවම. ඉතින් ආවට පස්සේ තියෙන්නේ මේ මෙතන කාමරයක් තියෙනවා. මේ තව කාමරයක්. කාමර දෙකයි. ඊට පස්සේ කාමරය ඇතුළට එද්දි ඇත්තටම S2කට මාර සනීපයි මේ තියෙන කලර්ස්. මේගොල්ලෝ දාගෙන තියෙන පාට ලානි පාට සුදු පාට. මේ බලන්න මේ වෝල් ලයිට් එහෙම මාර ලස්සනයි. ඒක තියෙන විදිය. ඊට පස්සේ බලන්න මෙතන මේ ඇඳ.
ඇඳ වුණත් හරි ලොකු ඇඳක් නෙමෙයි. සාමාන්‍ය පොඩි ඇඳක් තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා ලස්සන රාක්කයක් හදලා තියෙන එකත් අර වගේ LED light දාලා හරි ලස්සනයි පොඩි කර්ටන් එකක් දාලා AC එක තියෙන මෙතන උඩ. ඉතින් බලන්න ඉතින් හරිම සරලයි මේ ටේබල් එක උනා යට කිසිම අර කකුල් මුකුත් නැහැ. ඒ විදිහට කිසිම කරදරයක් නැති විදිහට හදලා මේක ලස්සනට තියෙනවා. ඊට පස්සේ මේ ලයිට් ඊට සෙටින් එනකොට මෙතන තියෙන සාලේ. ඒ කියන්නේ මේ අපාර්ට්මන්ට් එක හැදෙනකොට මේ විදිහට තමයි මේ ඒක උඩ අපාර්ට්මන්ට් එක ඇතුලේ ගෙවල් හැදෙන්නේ. මේක ගියා. මේ සාලේ බලන්න. සාලේ ඇත්තටම ලොකු සාලයක් නෙමෙයි. ඒ වුණාට මේ සාලේ හොඳට ඉඩ තියෙනවා. ඒ සාලෙන් එළිය බැලුම් බලන්න මෙතන ලොකු ස්පේස් එකක් තියෙනවා. මේ ජනෙල් ටික මේ ටික ඇරලා මේ පැත්තේ තියෙන ලස්සන ගාඩන් එකක්. ඒක ආටිෆිෂල් ගාඩන් එකක්. කියන්නේ මේ ඇත්ත ගස් නෙවෙයි තියෙන ප්ලාස්ටික් ගස්. ඒ වුණාට අර කොළ පාට දැක්කම ඇස් දෙකට මාර සනීපයි. ඉතින් බලන්න මෙතන මේ බුක් රැක් එකක් තියෙනවා. පොත් රාක්කයක්. ඊට බලන්න අර ලස්සනට ඒ අර කම්පාර්ට්මන්ට් වගේක් තියෙනවා. ඒ කබඩ් වගේ ටික බලන්න කොච්චර ලස්සනට තියෙනවද කියලා මේකේ පොඩි අර ෆෑන් එකක් නිකන් අර වැකියුම් එකක් වගේ මේක ඇතුලේ තියෙන ඩස්ට් එක මේකට අර ෆිල්ටර් කරනවා වගේ. මම දන්නේ නැහැ ඇත්තටම ගොඩක් දේවල් මේ අපේ රටේ නැති දේවල් නේ තියෙන්නේ. ඊට මෙතන බලන්න මේ ලැම්ප් එක. ඒක මාර ලස්සනයි. ඊට පස්සේ ගත්තම මෙතන ඕපන් පැන්ට්‍රි එකක් තියෙන්නේ. ඕපන් පැන්ට්‍රි එක තියෙන්නේ කිචන් එක. මෙතන ඩයිනින් ඒරියා එක. ඊට පස්සේ බලන්න දැන් ඕපන් පැන්ට්‍රි එක කිව්වට මෙතන පැන්ට්‍රි එක හරි ලස්සනයි. මෙතන උඩ මේ කම්පාර්ට්මන්ට් මේ කබඩ් ටික මේ ටිකත් එක්ක අනික හරි ලස්සනට ඕපන් වෙනවා මේ. මේකෝයි මිරර් තියෙන්නේ. කණ්ණාඩි තියෙන ඉතින් බලන්න හරි ලස්සනයි. මේවයි ලොකුවට බඩු ගොඩ ගහලා නැහැ. මෙතන කෙලින්ම තියෙන්නේ වොෂින් එක කියන්නේ වොෂින් මැෂින් තියලා තියෙන්නේ මෙතන. ඊට මෙතන ඩස්ට්බින් එකක් තියෙනවා. හැමදේම මාර ලස්සනට තියෙනවා. මේ ඒරියා එක වෙන් කරලා තියෙන එකට මේක රෙදි හොදන්න වේලන්න මේ වොෂින් මැෂින් දෙක තියෙනවා. ඊට පස්සේ ඒකත් එක්කම මේ පැත්තේ තියෙනවා අපිට උයන බඩු තියාගන්න. නිකන් මේකත් පැන්ට්‍රි එකක් කියලා බෑ නිකන්. මේ ගබඩා කාමරයක් වගේ. මේක ඇතුලේ තමයි හැම බඩුවම තියෙන්නේ උයන බඩු. එක ඩ්‍රින්ක්ස් වර්ග නම් මනම් කන බොන හැම මගුලම තියෙන්නේ මේක ඇතුලේ. මාර පිළිවෙලයි මාර ආසයි දැක්කම අපි ලංකාවේ තට්ටු දෙකේ තුනේ ගෙවල් හැදුවත් මේ අත්‍යවශ්‍ය ටික මේ විදිහට හදනවද හදන්නේ නැහැ සාමාන්‍යයෙන්. වාණික ලස්සන. ඉතින් එළියට ආවා. ඉතින් සාලේ. ඊට පස්සේ එතනින් තව කාමරයක් තියෙනවා. කාමර 3යි මේකේ. මේක ලොකුම කාමරේ. මේ කාමරේ බාන තියෙන ලස්සන. ඒකේ ලොකු ඇඳක් තියෙනවා. මම හිතා අර කාමර දෙක පොඩි බබාලට වගේ. වා. මාරම ගතිය ඈ. ඊට පස්සේ මේ කාමරේ බලන්න එක ලස්සන කරන්න තියෙන මේ අර ලෑම්ප් සෙට් එක ලෑම්ප් ෂේඩ් එක මාර ලස්සන. මේකේ වෝල් ලයිට් දාලා මාරම ලස්සනයි. පාටිෂන් මේ ස්ලයිඩ් එකක් තියෙනවා. ස්ලයිඩ් මේවයි සෑහෙන ඉඩ ඉතුරු කරගෙන තියෙනවා මේ කාමරවල. දොරවල් තියෙන්නේ මේම තමයි. මෙතන මේ කාමරෙන් වොෂ් රූම් එකට ඇවිල්ලා මෙතන වොෂ් එක දාගෙන කෙලින්ම මෙතන තියෙන ඇඳුම් කාමරේ. ඇඳුම් කාමරේ තියෙන මේ ඇඳුම් එල්ලන්න මේ හැංගර්ස් දාන්න ඒවට ලස්සනට කබඩ් හදලා මේකත් AC කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඇඳුම් ඊට පස්සේ මෙතන තියෙනවා මේ ඔරලෝසු අනම්මන මේ හැමදේම ටයි එක වොච් එක ඒ ටික දාගන්න පොඩි කම්පාර්ට්මන්ට් වගේක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඩ්‍රෙසින් ටේබල් එක. කණ්ණාඩි මේසයක් තියෙනවා. ඒකේ දේවලුත් මේක ඇතුලේ දාගෙන මේ විදිහට තියාගන්න හදලා තියෙන්නේ. බලන්න හරිම පිළිවෙලයි මාරම ලස්සනයි. මේ කාමර 3ක් එක කාමර 3යි සාලයයි මේ විදිහට එන මේ අපාර්ට්මන්ට් එක ගයක් මේ. ලක්ෂරි අපාර්ට්මන්ට් එකක එක ගයක්. මම හිතන්නේ මේකක් සමනේ කෝටි ගාණක් විතර වෙනවා මේ ලංකාවේ සල්ලි වලින්. මම හිතන්නේ කෝටි ගන්න ලොකු ගාණක්. මේ ෆ්‍රිජ් එක මේ ෆ්‍රිජ් එකේ මේ වෝල් එකටම ඩිසයින් කරලා තියෙන්නේ. මේ ටච් ගන්න තියෙන්නේ. මේ කිම්චි නෙන්ජන් ගෝයා මේ කිම්චි දාන එක. ටච් ගන්න තියෙන්නේ. එතන නෙන්ජන් එක තියෙනවා.
මෙයා තමයි මාව මෙතෙන්ට සම්බන්ධ කරේ මාව සෑහෙන රෙකමන්ඩ් කරලා සෙල්ස් ටීම් එක වෙනුවෙන් මාව මෙතෙන්ට සම්බන්ධ කරපු කෙනා. ඉතින් අපි කාල වේලාව මදි වෙච්ච නිසා ගෙවල් දෙකයි අපි අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට රෙකෝඩ් කරගත්තේ. තුන්වෙනි ගේ වර්ගය අපිට රෙකෝඩ් කරන්න බැරුණා. ඉතින් ඒක මම ඔයාලට අරන් එන්න හිතුවා. ඉතින් ඇතුළට ගිහලා බලමු මොකද්ද මේ අනිත් ගේ. මේක තමයි මේක ඇතුළේ තියෙන මිල අඩුම ගේ. ඉතින් හරි ආස මේක රෙකෝඩ් කරලා මට මේකේ නවතින්න හිතුණා. ඇත්තටම මාරම ලස්සනයි මේ 3분이면 딱 좋은데 있어. 이거 한 번만 들어가서 ඉතින් මේ 뒤에 තව එකක් තියෙන්නේ 59A මේකට ඇතුල් වෙනකොට මේ තියෙන පොඩි කොරිඩෝවක් වගේ ගිහිල්ලා මෙතන මේ පොඩි බබාලා කාමරයක් තියෙන්නේ. 이거 애기방? 이것도 아기방 2개인데 여기는 네. 원래 방을 2칸을 만들 수 있는 거야. 아 이거 파티션하고 이거 여기 이제 아. 방에 지금 방이 2칸이야. මේ බබාලේ කාමරය මේ බාන කොච්චර ලස්සනද කියලා මේ තියෙන්නේ පොඩි බබාලේ කාමරයක් පොඩි ඇඳක් හරි ලස්සන පාපිස්සේ ඉඳලම බලන්න මේ පිටියේ තියෙන මේ මාරම ලස්සනයි මේ ඔයාගේ පොත් මේසේ මේ පොත් රාක්කේ ඊට පස්සේ එම ගියාම යෝගී පජාෂි 화장실. මේ ටොයිලට් එක තියෙන ඇතුළට එන තැනම තියෙන්නේ මේ 이거 뭐예요? 칸트리. 아 팬트리. 작은 칸트리. 작은 팬트리. 일단 이건 25평이에요. 여기 옷장. 신발. 아 네 신발장. 보잖아. 네. 빨리빨리 하고 가자. 화장실. 이때 사리. 거실. 교실. 거실. සාලි පොඩි වුණා මානව ලස්සනයි. මේ හැම ඩිසයින් එකක්ම මොකද තියෙන්නේ චූටි කිචන් එකක් තියෙන ඕපන් පැන්ට්‍රි එකක් එක. මේ තව මොඩර්න් එකක්. මම ඉස්සෙල්ලා පෙන්නපු වගේ ඒකේ පොඩි එකක්. අර වගේම තමයි මෙතන වොෂින් ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ ඕපන් පැන්ට්‍රි එක. මෙතන ඩයිනින් ඒරියා එක. අර වගේ මේක ඊටදී පොඩි මේක. මේ තියෙන අර මේ උයන දේවල් තියාගන්න ලස්සන මේ කෙනෙක් අපි කියන ගබඩා කාමරයක් කියලා අන්න ඒ වගේ එකක් මේකත් අර වගේම තමයි ලස්සනට මේ පැන්ට්‍රි මේ කබඩ් එකෙම ඩිසයින් කරලා තියෙනවා මාරම ලස්සනයි මේ හැම එකටම තියෙන්නේ මේ කුපවුඩ් ඔක්කොමයි කරලා මාරම ලස්සනයි 방 하나? 두 개? 방이 이쪽에 끝나. 여기 이제 부모 전용 침실이 하나 있어. 저기 안방. 안방이에요 여기. 아 이거 다 한방이요? 네 여기 පොඩි කාමරයක් තියෙන එක පොඩි වුණාට මාර ලස්සනයි ඇඳ පිටිපස්සට ලස්සනට කෝල් ආට් එකක් දාලා LED වලින් ලස්සනට දාලා මේ පැත්ත මෙතනින් එළිය ලස්සන මේ ගාඩන් එකක් වගේ හදලා තියෙන්නේ මාරම ලස්සනයි ඒක මෙතන පොඩි පැක් එකක් තියෙනවා මේ ඇඳ 여기 그래서 사실 문이 있었어야 되는데 지금 워낙 굳이 안 그치 확장해서 서비스를 저희가 확장해드리면서 확장비를 측정해서 맞는 부분이에요. 그리고 이제 베란다는 하나 살려서 මේ වැතින අර ඩ්‍රෙස් රූම් එකක් තියෙන්නේ. ඒකත් හරි ලස්සනට පොඩියට තියෙනවා. හැබැයි අයිට වැඩි ගොඩක් පොඩි එක. ඒක මේ පැත්තේ වොෂ් රූම් එක. ඒකත් අර පොඩි ලොකු විශාලේව නැහැ ඉතින් අර. හරි ලස්සන ඩිසයින් කරලා තියෙනවා මෙතන මේ. ග්ලාස් එකක් දාලා. අපි තමයි මහා ලොකුවට බාත්රූම් හදාගන්න බාන අවශ්‍ය ටික හරි පිළිවෙලට සරලව තියෙනවා මේ. හරිම ලස්සනයි ඉතින්. එතෙස්. ඉතින් අපිට සීන සිකා මේ අපිට දෙන කාලේ හරි සීමිතයි. ඉක්මනට අද මේ වැඩේ ඉවර කරන්න ඕනේ. හෙට පළවෙනිදා. අද 31 2024 දෙසැම්බර් 31. ඉතින් වැඩේ ඉවර කරන්න ඕනේ එහෙනම් ඉතින් බලමු.
I feel the end and it's near. The day of reckoning's here. The sound of deafening fear. My energy is next level, so damn you better be careful. I got an angel and devil, he snaps me straight in the temple. I'm ready to be a rebel, I've got a lot of potential hidden inside of this vessel. That shit is so exponential. I need a first class ticket to the top, no limit. I don't play no gimmicks, I'ma take you to the clinic. If you want a taste, come at me and you will be replaced. They won't find a trace of you anywhere or any place. හරිති වීඩියෝ එකත් එක්ක මෙච්චර එකතුලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි කියනකම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් වීඩියෝ එක එඩිට් කරා. දැන් ඉතින් එයා මට කෑමකට යන් කියලා කිව්වා. ඉතින් අපි කෑම කන්න යනවා. ඉතින් මගේ පේමන්ට් එක අනිවාර්යෙන් මගේ account එකට තාපෝට් එකකින් transfer වෙනවා. ඉතින් මට හරි සතුටුයි. ඔයාලටත් කියන්න තියෙන්නේ කොරියාවේ ඉන්නව නම් නිවාඩු දවසේ කාමරේට වෙලා ඉන්න එපා. මොනවා හරි දෙයක් කරන්න මේ වගේ chance වදින්න පුළුවන්. ඒක තමන්ගේ තියෙන හැකියාවත් එක. මොකද මගේ ලංකාවේ මම කරපු එක රැකියාවක් තමයි මේ වීඩියෝග්‍රැෆි කියන එක. ඉතින් ඒක මට කොරියාවේ මේ විදිහට කරන්න ලැබිච්ච එක ගැන සතුටුයි. ඉතින් මතකතුව channel එක subscribe කරන්න. ඉස්සරහටත් ලස්සන වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජයන් වේවා. I got a switch in my head, I go from living to dead. You got me seeing all red, now I'm becoming a threat. I fucking heard what you said, I'll make you have some regrets. And no, I never forget, so now you have a few debts. That shit, it needs to be paid with blood or some sort of pain. You caused a permanent stain, which has determined your fate. I've never seen so clear.